ඔන්න අදත් අපි ආවේ රසයි රසයි තුලින්. හරි. ඉතින් අපි අද මොකද කරන්න කියලා පේනවද? වෙනදට අපි කෙහෙල් කොලේ බත් එකට දාන මාළුපිණි එතකොට ඒ වගේ දේවල් පෙන්වන්නේ. හැබැයි අද වෙනසක් කරලා තියෙන්නේ. අද කෑම එකක් කන විදිහ සම්පූර්ණයෙන්ම කාලි ඉවර වෙන විදිහ තමයි පෙන්වන්නේ. ඔය චුට්ටු චුට්ටු පේන්නේ මගේ මූණ. හරිද? ඒක ගණන් ගන්න එපා. ඉතින් බලන්නකෝ මගේ බත් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔව් මගේ බත් එකේ තියෙනවා සුදු බත්ුයි බිත්තරයි. අර සුදු බත් එක අර අපි හිතන තරම් ලොකු ක්වොලිටි එකක් නැති වුණාට ඒ තියෙන්නේ ගමේ හාල්. ඒ කියන්නේ ගමේ වී කොටලා ගත්ත ඒවා. ඉතින් තව තියෙනවා කැරට් හොද්දක්. එතකොට කොස්සට හොද්දක්. තව කරවල බැදුමක්. තව ටිකකින් ආපහු දැම්මා මොනවාද? පොලොස් ටිකක්. හරි. ඉස්සරහට තවත් ටිකක් දානවා. බලන්නකෝ ඉතින් ඔන්න. ඔහොම තමයි ඉතින් මං කෑවේ. කය ගගහ ඉතින් හිමිට කෑවා. අන්තිමට ගණන් හයියෙන් කාගෙන ගියා. මොකද පාරක් වෙලා තිබ්බේ. ඉතින් ඔයාලට මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ රසයසයි අපිව අනිවාර්යෙන්ම ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම ලයික් කරන්නත් අමතක කරන්න එපා. හරිද? හරි. ඉතින් කකා ඉන්නකොට පරිප්පු ටිකකුයි තව චිකන් කෑලි දෙකකුයි දැම්මා. ඉතින් ඒකත් කෑවා. සම්පූර්ණයෙන්ම කෑවා. ඉතින් සමහර කට්ටිය ඔය මේ පොෂ් එකටත් එක චුට්ටු ඉතුරු කරන. හැබැයි ඉතින් මම නම් ඕක ඉතුරු කරේ නැහැ. ඔක්කොම ටික කෑවා. හරිද? ඔයාලත් ඉතින් ඉතුරු කරන්න එපා. ඔක්කොම ටික කන්න ඕනේ. හරිද? අන්තිමට මගේ බත් එකේ ඉතුරුනේ මොනවද කියලාත් ඔයගලන්ට ඔන්න බලාගෙන යන්න පුළුවන්. ඉතින් අන්තිමට ටට්ටක් ගාලා කෑවා. හරිද? ඔයාලට පේනවනේ අන්තිම වෙලාවේ මට පරක් වුණා. ඉතින් ඔයාලට ඔය පේනවා වගේ අන්තිමටම ඉතුරු උනේ රම්පේ කරපිංචයි මස්කට කෑලි දෙකකුයි විතරයි. හරි. ඉතින් මං අදට ගිහින් යන්නම්. බයි.